තාක්ෂණය පිළිබඳ ඔයාලා හැම දෙනෙක්ම සාදරයෙන් පිළිගන්න ඩෑන් ඇකඩමි YouTube channel එකට. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් එන්නේ තමන්ගේ අතේ තියෙන මොබයිල් එකේ ඩොලර් මිලියන ගාණක් හොයන්න පුළුවන් YouTube channel එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඒ දේ කොහොමද නිවැරදි ආකාරයෙන් තමන්ගේ මොබයිල් එකේ අතේ තියෙන පියවරෙන් පියවර කරගන්න. ඒ වගේම ඔයාලට ලැප්ටොප් එකක් නැහැ කියලා පසුතැවෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එකට ගිහින් හරියටම ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකේ කොහොමද ඩොලර් මිලියන ලක්ෂ ගණන් හොයන්න පුළුවන් YouTube channel එකක් හදන්න කියලා වැඩි දුර විස්තර කතා කරමු. පළවෙනිම ඔයාලා තමන්ගේ කියලා YouTube channel එකක් නිර්මාණය කරගන්න ඕන. පළවෙනි ස්ටෙප් එක විදිහට මම කතා කරන්නේ. ඔයාලා තමන්ගේම කියලා Gmail account එකක් create කරගන්න එක. Gmail account එක create කරලා ඔයා Chrome app එකට ඇවිත් YouTube Studio කියලා search කරලා එතනින් log වෙන්න. සමහර විට මෙතනදී ඔයාලට මේ දේ Chrome app එක හරහා ඉහළ තියෙන 3 dot click කරාට පස්සේ ඔයාලට laptop එකක් වගේ වැඩ කරන්නත් ඔයාලගේ mobile එකෙන් පුළුවන්. එහෙනම් ඔයාලා මෙන්න මේ විදිහට ස්ටෙප් ටික කරාට පස්සේ පළවෙනිම ඔයාලා මේ විදිහට Gmail එක හරහා YouTube Studio එකට log වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඔයාට පළවෙනිම මෙන්න මේ වගේ ඔයාලගේ dashboard එක පෙන්න මෙන්න මේ විදිහට මම ක්ලික් කරගත්තත් ඔයාගේ dashboard එකට තමයි යන්නේ. ඊට පස්සේ ඔයාලා වීඩියෝ අප්ලෝඩ් කරගන්නවා කියලා හිතන්න. එතනින් ඔයාගේ වීඩියෝස් ටික බලන්න පුළුවන්. මෙතන මම අලුත් channel එකක් නිසා හදාගත්තා. එතනින් ඔයාලට වීඩියෝස් අප්ලෝඩ් කරලා නැත්නම් කිසිම දෙයක් ඇනලිටික්ස් එකක් පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ community section එක ඊට පස්සේ ඔයාලට පේනවා ඇති subtitles ඊට පස්සේ ඩොලර් සලකුණත් එක්ක මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාලා මුදල් හොයන්න නම් මෙන්න මේ ඔප්ෂන් ටික අනිවාර්යෙන්ම සපුරන්න ඕනේ. ඒ කියන්නේ මොනටයිසේෂන් ඔන් කරගන්න. ඔයාලා සබස්ක්‍රයිබර් 1000ක ප්‍රමාණයක් ඒ වගේම වොච් අවර්ස් පැය 4000ක් අනිවාර්යෙන් ෂෝට් වීඩියෝස් දානවා නම් ඔයාලගේ channel එකට දින 90ක් ඇතුළත ෂෝට් views මිලියන 10ක් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. මුදල් ලබන්න තරම් ආදායමක් ඔයාලගේ channel එකකින් ලබන්න නම් ඊට පස්සේ ඔයාලට පේනවා මේ library කියලා ඔප්ෂන් එක. මෙන්න මේ විදිහට තමයි ඔප්ෂන් ටික ඔයාලට මේ සයිට් එකේ පෙන්වන්නේ ඔයාලා ලොග් වුණ හැටි. වම් මත පැත්තේ තියෙන මෙන්න මේ section එක. channel customization. එතෙන්දී ඔයාලට පෙන්වනවා පළමුවෙන් banner image එකක් මේකට අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ දෙවනුවට ඔයාලා channel logo එකක්. ඒ කියන්නේ ඔයාලා මේ channel එක හදාගන්න ඉස්සෙල්ලා channel logo එකක්, channel banner එකක් අනිවාර්යයෙන්ම හදාගන්න. මම මෙතෙන්දි පෙන්නන්නම් channel banner එකක් මම හදාගත්තා. කොහොමද අප්ලෝඩ් කරගන්නේ? මෙතෙන්දි මෙයාලා දීලා තිනවා size එක 2048 1152. හැබැයි MB 6ට අඩු වෙන්න ඕන අනිවාර්යෙන්. ඔයාලා කරන්න තියෙන්නේ මෙතන banner image එක ඔයා set කරගන්න. වෙනවා. මේ අප්ලෝඩ් කියලා බටන් එක මේ විදිහට ක්ලික් කරලා ඔයාගේ gallery එකට ගිහින් ඔයා හදාගත්ත channel banner එක මෙතෙන්දි set කරගන්න. මම මේ වගේ channel banner එකක් තමයි මෙතන set කරගන්න. මේ වගේ select කරගත්තා. ඔයාට පේනවා ඇති. මේක අපිට resize කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති.
මෙන්න මේ විදියට රීසයිස් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන ඩන් කියලා ඔප්ෂන් එක. එතන ක්ලික් කරාට පස්සේ ඔයාලට මේටත් වැඩිය හොඳ ඔයාලා Canva වගේ පාවිච්චි කරනවා නම් මේටත් වැඩිය හොඳ channel banner එකක් හදාගන්න පුළුවන් Canva කියන සයිට් එකට ගිහිල්ලා. ඊට පස්සේ ඔයාලට මම පෙන්නන්නම් දැන් channel banner එක දැන් අපි හදලා ඉවරයි. දැන් ලෝගෝ එක කොහොමද මෙතනට වගේ channel එකට සෙට් කරගන්නේ කියලා. මේ තියෙන මෙතනින් ඔයා අප්ලෝඩ් කියලා ක්ලික් කරලා මම වේලාසන් හැදුණු banner එකක් මේකට gallery එකට ගිහිල්ලා ඇඩ් කරගන්න. මෙන්න මේ ලෝගෝ එක තමයි මම ඇඩ් කරගන්නේ. ඔයාලට පේනවා මේ ලෝගෝ එක සෙට් කරලා මෙතනින් ඔයාලට done කියලා ක්ලික් කරලා දැන් ඔයාලට පේනවා මම මේ අලුත් channel banner එක කොහොමද දැම්මේ ඒ වගේම channel logo එක කොහොමද දැම්මේ. හැබැයි මෙතනදී ඔයාලා අනිවාර්යෙන්ම මේ තියෙන MB 4ට වැඩිය අඩු වෙන්න ඕන channel logo එක දාද්දි 98 සයිස් එක තමයි මේක සිලෙක්ට් කරගන්න. ඊළඟට ඔයාලට තියෙන්නේ channel name එක. මම ඔයාලට වෙලසන channel name එක දාලා තියෙනවා. විලාසිතා රෙදිගෙදර කියලා මේ විදිහට. ඊට පස්සේ ඔයාලට handle name එක. ඔයාලා channel එක create කරාට පස්සේ මේ handle name එක තියෙනවා. මෙතන මේක පේනවා. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා channel description කියලා මේ channel එකේ. එතන ඔයාලට ඔයාලාගේ channel එකේ මොනවද කරන්නේ ඒ පිළිබඳව විස්තරයක් සවිස්තරාත්මකව දෙන්න ඕනේ මෙතනදී. ඔයාලගේ contacts number add කරලා ඔයාලට ඒ සියලුම විස්තරයන් මේ description එක ඇතුලේ ඔයාලට පේනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතනින් තියෙන add language කියලා. මෙතන ඔයාලා ක්ලික් කරාට පස්සේ ඔයාලා මොන රටේ audience එක target කරගෙනද මේ දේ කරන්නේ. මම ලංකාවේ audience එක target කරගෙන නිසා ශ්‍රී ලංකන් කියලා මෙතන එකතු කරගන්න. සිංහල මේක ඔයාලට පේනවා මෙතන මම ඕකේ දානවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් අහලා තියෙනවා translation language කියලා. ඔයාලට මෙන්න මේ box එක ඇතුලේ translation මම මෙතනින් select කරගන්නවා. මම English UK කියලා මෙතනින් select කරගන්න. ඊට පස්සේ ඔයාලට channel name එක මෙතනින් නැවතත් සඳහන් කරන්න. මම මෙන්න මේ විදියට add කරගන්නවා. මේ විදිහට add කරගෙන දැන් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන done කියලා ඔයාලා ක්ලික් කරන්න. එතකොට ඔයාලා language එක add කරලා ඉවරයි. මෙතනින් ඔයාලට පේනවා ඇති channel URL එක. තව වැදගත් දෙයම තමයි මෙතනින් මේ ලින්ක්ස් කියලා තියෙනවා. මෙතන ලින්ක්ස් කියලා ක්ලික් කරාට පස්සේ ඔයාගේ Facebook එක, Facebook page එක, ඒ වගේම TikTok, ඒ වගේම Instagram මේ වගේ ඔයාට ලින්ක් කියලා ඇඩ් කරලා එතනින් ඔයා ටයිප් කරලා Facebook කියලා ටයිප් කරලා ඊට පස්සේ ඔයාට ලින්ක් එක ඉදිරියෙන් ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඔයාට පේනවා මෙන්න මේ විදිහට. මුලින්ම Facebook කියලා ඇඩ් කරලා ඊට පස්සේ Facebook එකේ ලින්ක් එක මේ විදිහට. ඒ විදිහට TikTok එක මේ විදිහට. ඔයාට පැහැදිලිව ඔයාගේ ඒ social medias link ටික මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්.
ඔයාට දැන් තියෙන්නේ කන්ටෙක්ස් ඉන්ෆෝ කියලා. ඒ කියන්නේ කවුරු හරි ඔයාව සම්බන්ධ කරගන්න නම් ඊමේල් එකක් මෙතෙන්දී අනිවාර්යෙන්ම ඔයාලා දෙන්න. ඒ කියන්නේ ඔයා channel එක හදපු ඊමේල් එක කවදාවත් දෙන්න එපා. මෙතන වෙනත් ඊමේල් එකක් තමයි මෙතනින් ඔයාලා ඇඩ් කරගන්න ඕන. අනිවාර්යෙන්ම ඒ දේ මතක තියාගන්න. අවසානයේ ඔයාට පේනවා ඇති වීඩියෝ වෝටර්මාර්ක් කියලා තියෙනවා. මෙතෙන්දී ඔයාලට කරන්න ඕන ඔයාගේ channel එකේ channel logo එක ඇඩ් කරන්න. මෙතනින් ඔයාලට මේ අප්ලෝඩ් කියලා ක්ලික් කරාට පස්සේ ඔයාට ඔයාගේ channel logo එක මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මෙතනින් ඔයාට done කියලා ක්ලික් කරන්න. එහලා මෙතෙන්දී වීඩියෝ එක අවසානයේද වීඩියෝ එක ස්ටාර්ටින් ටයිම් එකටද කියලා මෙතනින් ඔප්ෂන් 3ක් එයාලා දෙනවා. ඔයාලට මෙතනින් කැමති එකක් තියෙනවා. මම මේ end of video කියලා ඕකේ කරනවා. මෙන්න මේ වගේ තමයි පළවෙනි කොටස ඔයාලා කස්ටමයිස් කරගන්නේ. අවසානයේට ඔයාලට පේනවා ඇති banner, channel logo, ඒ වගේම channel name එක, handle name එක, ඒ වගේම description එක, ඒ වගේම add language, URL channel, ඒ වගේම links, ඒ වගේම ඔයාලට පේනවා ඇති වගේ mail එක, ඒ වගේම ඔයාලට වගේ watermark, video watermark, ඒ සියල්ල වැඩ කටයුතු අවසන් වුණාට පස්සේ ඔයාලට මේ තියෙනවා publish. මෙතනින් publish කරන්න. ඊට පස්සේ ඔයාට යන්න තියෙන ටැබ් එක තමයි ඔයාට පේනවා ඇති මෙතන home tab කියලා ඔප්ෂන් එක. මෙතනින් home tab එකට එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාට පේනවා ඇති home tab එක යටතේ for you කියලා section එකක් තියෙනවා. ඊට පස්සේ videos කියලා තියෙනවා, shorts videos කියලා තියෙනවා, live streaming කියලා කොටසක් තියෙනවා. ඒ වගේම ඔයාට playlist එන්න. මෙතනදී මම ඔයාට මගේ main channel එකට ගිහිල්ලා පෙන්නන්න. මෙතන on කරාට පස්සේ කොහොමද මගේ main channel එකේ පෙන්නන්නේ? මෙන්න මේ විදිහට මගේ main channel එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්. මේ home screen එකට ආවට පස්සේ පළවෙනි වීඩියෝ එක. ඊට පස්සේ for you section එක යටතේ මෙන්න මේ වගේ වීඩියෝස් ටිකක් පෙන්නනවා. ඔයාලට පේනවා. ඊට පස්සේ ඔයාලට වීඩියෝස් කියලා වෙනම series එකක් පෙන්නනවා. ඒ වගේම popular video කියලා categories වලට මෙතනින් වෙන් කරලා තියෙනවා. ඒ වගේම playlist එක වෙනම වෙන්. එතනින් ඔයාලට ගොඩක් වෙලාවට මේ home tab එක යටතේ මේ වීඩියෝ ඔයාලගේ channel එකට අලුතින් upload කරන වීඩියෝස් තමයි මෙතන ඔයාලට පේනවා ඇති. මෙන්න මේ කළු පාට මාක් එක මේක on කරාට පස්සේ පාට මෙතනින් videos add කරන්න for you section ඒ වගේ videos ඒ වගේම shorts videos categories කරලා මේ add section එක යට මේ විදිහට playlist එකට වෙනම වශයෙන් පාට add කරගන්න පුළුවන්. මෙතනදී තියෙන වාසිය අන්නේ දෙතන මේ home tab එක යට මේ වගේ කොටස් for you videos මේ කොටස් ඔයාලට කීපයක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන එකම දේ තමයි ඔයාලට පහළට මෙන්න setting කියන option එකක් පෙන්වන මෙන්න මේ විදිහට. මෙතන එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහට පළවෙනි මේක general කියලා පෙන්නනවා.
මෙතනින් අනිවාර්යෙන් කරන්සි එක ඔයාගේ USD ඩොලර්ම තියාගන්න අනිවාර්යෙන්. ඊට පස්සේ දෙවෙනිවට පෙන්නන මෙතනින් channel කියලා. channel එක යටතේ ඔයාට basic info ඒ වගේම advanced settings feature eligibility කියලා මේ වගේ කොටස් කීපයකට දෙනවා. country of residence ඔයාලා අනිවාර්යෙන් මෙතනින් country of residence ශ්‍රී ලංකන් කියලා select කරගන්න. මම මෙන්න මේ විදිහට ශ්‍රී ලංකන් කියලා select කරගන්න. ඊට පස්සේ ඔයාට මේ යටතේ keywords ඔයාගේ channel එක මොන කැටගරියක්ද, ටෙක් කැටගරියක්ද නැත්නම් travel කැටගරියක්ද මොනවාරි gadget review කරන කැටගරියක්ද keywords ටික අනිවාර්යෙන්ම add කරගන්න. මම මගේ clothing වලට නිසා මේ වගේ fashion කියලා tag එකක් add කරලා මේ විදිහට ඔයාලට tags add කරගන්න පුළුවන්. මේ tags ඔයාලට add කරගන්න පුළුවන්. tags 500 අකුරු 500ක් මෙතන add කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන save කියලා ක්ලික් කරන්න. ඔයාලට ඊට පස්සේ මෙතන පේනවා advanced setting කියලා option එක. advanced setting යටතේ මෙතන ඔයාලට ඔයා වීඩියෝ හදන වයස අවුරුදු 18ටද අඩු අයටද නැත්නම් වැඩි අයටද කියලා මෙතනින් පෙන්නනවා. එතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා 18ට වැඩි නම් මෙතනින් දෙවනි ඔප්ෂන් එක ඊට පස්සේ ඔයාලට පේනවා ඇති feature eligibility මේ යටතේ කොටස් තුනක් තියෙනවා. standard, intermediate features, advanced features කියලා කොටස් තුනක් තියෙනවා. ඔයාලට පේනවා ඇති පළවෙනි එක enable වෙලා තියෙනවා. අනිත් intermediate features එකයි ඒ වගේම advanced features එකයි කොහොමද enable කරගන්නේ? මෙතනින් ඔයා intermediate features එකේ ඔයාලට පේනවා මේක ඔයාගේ ෆෝන් නම්බරේ වෙරිෆයි කරගන්න. ඔයාගේ ෆෝන් නම්බරේ ඒ යටතේ කස්ටම් thumbnail එක ඒ වගේම ඔයාලට live stream කරන්න පුළුවන්. ඒ වගේම විනාඩි 15කට long video දාන්න පුළුවන්. අනිවාර්යෙන් මෙතනින් ඔයාගේ ෆෝන් නම්බරේ වෙරිෆයි කරගන්න. ඊට පස්සේ නැවති advanced feature කියලා. මේ advanced feature යටතේ ඔයාට ID එක හරි external video description එකක් හරි ඔයාට add කරගන්න වෙනවා මේ feature එක enable කරගන්න. ඊළඟට ඔයාලට පේනවා ඇති upload default කියලා option එක. මෙතනින් click කරාට පස්සේ ඔයාට basic info යටතේ title ඒ වගේම description ඒ වගේම visibility කියලා option මේ විදිහට පෙන්නනවා. එතකොට ඔයාලා එදිනෙදා වීඩියෝ ටයිටල් එක සමානව තියාගන්න එක වගේ වෙනස් විදිහට තියාගන්න ඔයාලට ටයිටල් එකක් මෙතනට ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එක හැම වීඩියෝ එකම තියාගන්න නම් මෙතන අපිට ඩිස්ක්‍රිප්ෂන් එකක් ඔයාලට වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. ඒ ඩිස්ක්‍රිප්ෂන් එක වගේ හැම වීඩියෝ එකකම ඇඩ් වෙනවා. එතෙන්දී ඔයාලට අවශ්‍ය තැන එඩිට් කරලා මේ දෙක කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේ විසිබිලිටි කියලා ඔයාලා තියාගන්න ඕනේ private unlisted කියලා අනිවාර්යෙන් unlisted කියලා තියාගන්න. ඊට පස්සේ ඔයාලට ඕන වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්නදී තියෙන එකම දේ තමයි ඔයා unlisted එක යටතේ ඔයාලා වීඩියෝ එකේ අනිත් වැඩ කටයුතු කරන්න.
ඊට පස්සේ මම ඔයාලට පේනවා ඇති advanced setting කියන option එක. advanced setting යටතේ ඔයාලට පළවෙනි ඉන්න allowed auto caption and key moment ඒක ඕකේ කරලා ඊට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන YouTube license එක original license එක තියාගන්න මේ විදිහට. ඊට පස්සේ video language එක select කරගන්න මම මේ විදිහට ඔයාලට පෙන්නනවා ශ්‍රී ලංකා කියලා ඔයාලට language එක add කරගන්න මෙතනදී. ඊට පස්සේ title and description language කියලා මෙතන ඔයාලට පෙන්නන option එක. මෙතනදී ඔයාලා ඉංග්‍රීසියෙන් title ලියනවා ඉංග්‍රීසි කියලා select කරගන්න සිංහලෙන් සිංහල කියලා type කරගන්න. ඒ වගේම ඊට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතනින් ඉහළින්ම තියෙන option එකක් category. ඔයාලා මොන කැටගරියක් යටතේද වීඩියෝ හදන්නේ? ටෙක් කැටගරිය යටතේද නැත්නම් travelද මේ වගේ කැටගරිස් මෙතනින් මේ ක්ලික් කරාට පස්සේ entertainment පැත්තෙන්ද sport පැත්තෙන්ද මේ විදිහට කැටගරිස් තියෙනවා. මෙතන කැටගරිස් select කරගෙන ඊට පස්සේ part වෙනවා comments on කියලා ඔයාලා තියාගන්න. ඒ වගේම අවසානයේදී ඔයා save කියලා option එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ permission කියලා පෙන්නනවා. මේ යටතේ ඔයාලට කරන්න පුළුවන් එකම දේ තමයි ඔයාලට ඔයාගේ වීඩියෝ එඩිට් කරනවා නම් permission දෙන්න පුළුවන් email එක හරහා. එයාලගේ email add කරලා ඒ යටතේ ඔයාලට මෙතනදී permission දෙන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට add කරගන්න එක තමයි video editor title editor මේ විදිහට add කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතනින් email එක දුන්නාට පස්සේ access කියලා අපිට පෙන්නනවා මේ වගේ option එක. manager කෙනෙක් හරි editor කෙනෙක් හරි subtitle editor කෙනෙක් හරි මේ විදිහට access දෙන්න පුළුවන් ඔයාලා යටතේ. ඔයාලට පේනවාද අවසානයේ සියලුම වැඩ කටයුතු අවසන් කරලා පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ channel එක create කරලා සම්පූර්ණයෙන්ම ඉවරයි. මේ වැඩ කටයුතු ඉවරකට පස්සේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා හදාගත්ත channel එකේ සියලුම විස්තර channel එකට log වෙලා මේ ආකාරයට ඔයාලා පේන channel logo එකත් එක්ක පේනවා. මේ කියන්නේ channel එක සම්පූර්ණ වැඩ කටයුතු ඉවරයි. ඔයාලට තියෙන දැන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න විතරයි. එහෙනම් ඊළඟ වීඩියෝ එක කොහොමද වීඩියෝ එක හරියට හදන අලුත් channel එකට අප්ලෝඩ් කරගන්න කියලා මම අරගෙන ඉන්නම්. හැම දිනකටම සුබ දවසක්.